හායි යාළුවනේ සුබ දවසක්. ඔන්න ඉතින් පතෝල මැස්සට හිටවන බීජ තමා මේ තියෙන්නේ කුඩලා. හරිද? එතකොට මේ තියෙන්නේ ඒ බීජ පැකට්. එතකොට අපි මේක අරගෙන කඩලා ඉවර වෙලා මේක දවස් 2ක් මෙන්න මේ ඇටොමික්ස් කියන දියරයත් එක්ක වතුර ටිකක් කලවම් කරලා දවස් 2ක් තියෙනවා මේ ඒ දියරේ. දාලා වතුර දාලා දවස් 2ක් විතර පෙඟෙන්න තියෙනවා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. ඒක දාලා ඒක ඇටොමික්ස් එක පොඩ්ඩක් ඉන්න යාළුවනේ. මේ තියෙන යාළුවනේ ඒ දියරේ දාලා ඇට ටික පෙඟෙන්න දාලා තියෙන යාළුවනේ. මේ තියෙන්නේ ඒ ඇට ටික. මේ තියෙන්නේ දැන් මේක දවස් 2ක් පෙඟෙන්න තියෙන්න ඕනේ. දවස් 2ක් පෙඟෙන්න කියලා දෙවෙනි දවස් මේක අපි මේකෙන් පෙරලා ගන්නවා. ඊට පස්සේ එතනින් එහාට මම කරන දේවල් තව වීඩියෝ එකකින් පෙන්නන්නම්. ඔයාලට ඕන තව ආයි මේක පෙන්නන්නම්. මේක ඇටොමික්ස් එක දැම්මට පස්සේ බීජ පැලවෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒකයි කලවම් කරන්නේ. ඉතින් යාළුවනේ තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.